ජාතිවාදී ආගම්වාදී සංකල්පවලින් බැහැර වී සහජීවන වැඩසටහන යටතේ සිංහල මුස්ලිම් ජනවර්ග දෙක සහෘදත්වයෙන් බැඳීම සඳහා විශාල මෙහෙයක් කරනු ලබන අතනගලු පුරවරයේ තිහාරිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන තන්වීර් ඇකඩමි ආයතනය මගින් කරනු ලබන සමාජ සත්කර්තව්‍යයක් ලෙස බෞද්ධ මුස්ලිම් සංවාද යන ග්‍රන්ථය රචනා වීම අනාගත පරපුරට රුකුලක් වේ යයි අත්තනගලු පුරවරයේ ඓතිහාසික වාරණ රාජමහා විහාරස්ථානයේ මංගලගිරි පිරිවනේ පරිවෙනාධිපති හිමියන් හැටියට උදක්ම මම සතුටින් සුභාසිංසනය කරනවා. එමෙන්ම තන්වීර් ආයතනය මෙම ප්‍රදේශයේ විහෙර විහාර පිරිවන් සමග බොහොම ළඟින්ම කුළුපග ඇසුරක් පවත්වාගෙන යන ආයතනයක් සෑම වසරක් පාසාම සිදු කරන ලබන ඒ අධ්‍යාපන ප්‍රදර්ශන සඳහා ඒ ප්‍රදේශයේ තිබෙන පිරිවෙන් වලට ඒ වගේම විහාරස්ථාන වලට ආරාධනා කරලා එම ආගමේ ඒ ඉස්ලාම් ආගමේ මූලික સિદ્ધාන්ත පිළිබඳ දැනුවත් කරමින් ධර්මාවබෝධය තුළින් සංහිඳියාව යන තේමාව යටතේ ජාතීන් අතර සුහදත්වය හා සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් විශාල සේවයක් සිදු කරන ආයතනයක් ලෙස තන්වීර් ඇකඩමි ආයතනය අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෙම ආයතනයේ මගින් සිදු කරන ලබන මෙම ඊටමත් වටිනා ග්‍රන්ථය නිර්මාණය කිරීම පිළිබඳව අපි බොහොම සුභාසිංසනය කරනව පමණක් නෙවෙයි, මෙම ග්‍රන්ථය රචනා කළ ආචාර්ය අසාද් සිරාස් මහතාටත් ත්‍රිපිටකාචාර්ය මදුසංක මහතාටත් කෘතඥතා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා.